ආදරයෙන් පිළිගන්නවා මගේ MS Crochet YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්නවා එලා හැමෝවම. අද වීඩියෝ එකකින් අරන් ආවේ crochet pattern එකක් කොහොමද ගොතාගන්නේ කියලා. මේක හරිම ලස්සනයි. ඉතින් ඔයාලට පුළුවන් මේ ගෙතුම් නිර්මාණයෙන් මේ crochet pattern එක යොදාගෙන ඔයාලට ඕනම ගෙතුම් නිර්මාණයක් කරන්න. හිතනවා වැදගත් වීඩියෝ එකක් වෙයි කියලා. අපි බලමු මේක කොහොමද ගොතාගන්නේ කියලා. අද මම මේක ගොතන්න අරගෙන තින්නේ මිලිමීටර් 6 ගෙතුම් කටුව. ඒක ඔයාලට හොඳටම පැහැදිලිව පේන්න ඕනි නිසා තමයි මේ ගෙතුම් කටුව ගත්තේ. ඒ වගේම ලීස් බෑන්ඩ් එකෙන් නූල් අරන් තිනවා. ඔයගලන්ට කැමති වූල් වර්ගයක් ඔයාලගේ නිර්මාණය අනුව පාවිච්චි කරන්න පුළුවන්. අපි බලමු මේක කොහොමද ගොතාගන්නේ කියලා. ඔයාට අවශ්‍ය ප්‍රමාණයට චේන් දාගන්න. මුලින්ම ස්ලිප් නොට් එකක් දාගන්න. දාලා ඔයාට අවශ්‍ය ප්‍රමාණයට චේන් මෙතනදී දාගන්න. මම චේන් 17ක් දාගත්තා. මේ තමයි ෆවුන්ඩේෂන් චේන් ටික. ෆවුන්ඩේෂන් එක ගොතලා ඉවරුනහම අපි යනවා පළවෙනි වටේට. පළවෙනි චේන් එකටම මම ගෙතුම් කටුව දාලා සිංගල් ක්‍රොෂේ තමයි ගොතා ගන්නෙ. මේ විදිහට සිංගල් ක්‍රොෂේ ගොතා ගන්න ඕනේ අවසානය වෙනකම්. මම පළවෙනි රෝ එකේ සිංගල් ක්‍රොෂේ ටික ඉවර කරගෙන ඉවරයි. දැන් අපි යනවා සෙකන්ඩ් රෝ එකට. දැන් අපි චේන් දෙකක් දා ගන්නවා. දාලා මේක අනික් පැත්ත හරවනවා. හරවලා මෙතන චේන් එකට අපි ගොතනවා half double crochet. ආපහු මෙතනටම half double crochet එකක් අපි නැවතත් ගොතනවා. එතකොට එක චේන් එකකට half double crochet දෙකක් තමයි ගෙතෙන්නේ. දැන් මෙතන එක skip කරනවා. ඊළඟ එකට නැවතත් අපි half double crochet ගොතනවා. එකක් skip වෙනවා. ඊළඟ එකට නැවතත් half double crochet දෙකක් ගෙතෙනවා. මේ විදිහට එකක් skip වෙවි ඊළඟ එකට half double crochet දෙක ගානේ අපි මෙතනට ගොතා ගන්නවා. අපි අවසාන එකට half double crochet දෙක ගොතා ගත්තා. බලන්න. දැන් අපි ඊළඟ එකට යනවා චේන් දෙකක් දානවා අනිත් පැත්ත හරවනවා.
අනික් පැත්ත හරව ගත්තට පස්සේ වාට පේනවා මෙන්න මෙතන මුලින්ම ස්පේස් එක අපි half double crochet ගොතා ගන්නකොට එකක් skip කරපු තැනට තමයි ගෙතුම් කටුව පටලවලා නැවත ගෙතුම් කටුව දානවා ලූප්ස් දෙකක් තුනක් තියෙනවා එතකොට ඒ තුන මේ විදිහටම ගෙතුම් කටුවේ ඇදලා ගන්නවා. දැන් පේනවා පස්සට ආවම මෙතන හිඩස මෙන්න මේ හිඩසට නැවතත් ගෙතුම් කටුව පටලවනවා. මෙතන හිඩසට තමයි දාලා ලූප් එකක් නැවත ඇදලා ගන්නවා. ඇදලා අරගෙන නැවත අපි මේ විදිහට දානවා. දැන් නැවත අපි යනවා මෙතන හිඩසට ගෙතුම් කටුව දානවා. මේ විදිහට දැන් නැවතත් අපි ආපස්සට එනවා මෙතන හිඩසට මේ විදිහට ගෙතුම් කටුව දාලා ඇදලා ගන්නවා. මෙතනදී ගොඩාක් නූල ටයිට් වෙන්න දෙන්නත් එපා. නූල ගොඩාක් බුරුලට ගන්නත් එපා. සාමාන්‍ය ගෙතුම් කටුවට අහු වෙන ප්‍රමාණයට අතේ බුරුල දීලා මෙතනදී ගොතා ගන්න ඕනේ. බලන්න මේ විදිහට අපි අවසානයේ වෙනකන් ගොතාගෙන යනවා. අවසානයකටත් මේ විදිහටම අපි ගොතා ගමු. ඊට පස්සේ මෙතන චේන් එකට අපි දැන් ඊළඟ එකට චේන් එකක් දානවා අනික් පැත්ත හරවනවා. හරවලා නැවත මෙතන ඉඳන්ම අපි මේ විදිහට සිංගල් ක්‍රොෂේ ගොතනවා. එතකොට අපි ගොතපු රටාවේ පළවෙනි සෙට් එක ඉවරයි. දැන් මේ යන්නේ දෙවෙනි සෙට් එකේ ආරම්භය. අපි මතකනේ සිංගල් ක්‍රොෂේ වලින් ආරම්භ කරේ. අන්න ඒක තමයි මේ ගොතන්නේ. එතකොට දෙවෙනි සෙට් එකේ ආරම්භය තමයි නැවතත් මේ ගොතාගෙන යන්නේ.
නැවත චේන් දෙකක් දානවා. මේ පැත්තට ආරම්භක හරවනවා. හරවලා අපි දැන් ගොතන්නේ මෙන්න මේ රටාව. මතකනේ half double crochet එක චේන් එකකට දෙක ගානේ ගෙතුවා. එකක් skip කරා. නැවතත් ඒ රටාවේ විදිහටම ගෙතුවා. අන්න ඒක තමයි අපි මෙතනදී නැවතත් ගොතාගෙන යන්නේ. දැන් අපි මෙතන එක skip කරනවා නැවතත් මෙතනට එනවා. මේ විදිහට තමයි මේක ගොතා ගන්න ඕනි. මේ විදිහට සම්පූර්ණ කරගන්න ඔයාට අවශ්‍ය වට ප්‍රමාණයට වෙනකම්. ඔයාගේ ගෙතුම් නිර්මාණය ඔයා යොදා ගන්න අවස්ථාව අනුව ඔයාට පුළුවන් මේකේ ගෙතුම් ප්‍රමාණය වැඩි කරලා රටාව වැඩි කරගන්න. මම මේක වට ටිකක් ගොතාගෙන ඉස්සරහට ගෙනිච්චා බලන්න. හරිම ලස්සනයි මේ පැටර්න් එක. ඔයාට ඕනම ගෙතුම් නිර්මාණයක් මේකෙන් ඇඳුම් වුණත් පුළුවන් මේ ඩිසයින් එකට ඔයාට ඩිසයින් කරගන්න. අද වීඩියෝ එක ඔයාට වැදගත් වුණා කියලා හිතනවා. වැදගත් වුණා නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් අදත් ගිහින් එන්නම්. තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් සතුටින් පරිස්සමෙන් ඉන්න.